මේ තියෙන්නේ පිච්චිච්ච බල්බ් එකක්. මම මේ හෝල්ඩරේට දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ බල්බ් එක පිච්චිලා තියෙන්නේ. මේ බල්බ් එක දැන් කලින් අපි ඔබට පෙන්නුවා පත්තු වෙන්නේ නැහැ කියලා හෝල්ඩරේට දාලා. ගෙදරදිම මේ බල්බ් එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව නැවත හදාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. මුලින්ම මේක මෙහෙම කරකවලා ගලව ගන්න ඕන. මේ විදිහට ගලව ගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා මේ තියෙන බල්බ් මේ බල්බ් වල කළු පාට ඩොට් එකක් තියෙන බල්බ් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේ බල්බ් එකේ මෙන්න මේකේ මෙතන කළු පාට ඩොට් එකක් තියෙනවා. ආයේ මේ බල්බ් එකේ තියෙනවා. ඒ වගේ කළු පාට ඩොට් තියෙන බල්බ් තුනක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ බල්බ් පිච්චිලා. මේ කළු පාට ඩොට් එකක් එනවා කියන්නේ පිච්චිලා. එතකොට මේ පිච්චිච්ච බල්බ් අපි ඉවත් කරගන්න ඕන ගලවලා. මුලින්ම කරන්න ඕනේ ඒක. ඒකට අපිට මෙන්න මේ වගේ නිය කටර් එකක් හරි වෙන මොකක් හරි උපකරණයක් අරගෙන මේව ගලවන්න ඕන. එහෙම ඒක ගලවනවා. ඊළඟට තව බල්බ් එකක් තියෙනවා. මෙන්න මේ බල්බ් එක. මේකේ කළු පාට ඩොට් එකක් තියෙනවා. ඒකත් ගලව ගන්නවා. දෙකම ගලව ගත්තා. තව බල්බ් එකක් තියෙනවා. මෙන්න මේ බල්බ් එක. මේකත් පිච්චිලා තියෙන්නේ. ඒකත් ගලව ගන්න. ඒකත් ගලව ගත්තා. පිච්චිච්ච බල්බ් තුනක් අපි ගලවගෙන තියෙනවා. මෙතන තිබිච්ච එක, මෙතන තිබිච්ච එක, මෙතන තිබිච්ච එක. පිච්චිච්ච බල්බ් තුනම ගලව ගත්තා. මේකට අලුතෙන් බල්බ් ඇඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ලේසි ක්‍රමය තමයි අපි අරගන්නවා පොඩි කම්බි කෑලි තුනක්. මම කම්බි කෑලි වෙනුවට අරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි අර ස්ටේප්ලර් කටු. ඉතින් මේ ස්ටේප්ලර් කටුවක් අරගෙන මේකට මෙහෙම තියලා මේ බල්බ් එක තිබිච්ච තැන තියලා අපි මෙන්න මේකෙන් පොඩි කෑල්ලක් කපාගෙන ඒක ගහනවා. ඒක තියලා පොඩි මේ වගේ පොඩි සෙලෝ ටේප් කෑල්ලක් ගහ ගන්නවා. මේ උඩින් තියලා මේ විදිහට ගහ ගන්නවා සෙලෝ ටේප් කෑල්ල. ඊළඟට අනිත් බල්බ් එකටත් එහෙමමයි. ඒකටත් මේ විදිහට තියලා සෙලෝ ටේප් කෑල්ලක් ගහ ගන්නවා. ඒකටත් හරි. ඊළඟට තව බල්බ් එකක් තියෙනවා ගලවපු. ඒකටත් මෙම කෑල්ලක් තියලා ඒකත් මේ විදිහට කපලා කෑල්ලක් ගහලා
දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේක නැවත බල්බ් එක දාලා මේ විදිහට හයි කරලා ඕල්ඩ් රේට දාලා බලන්න මොකද වෙන්නේ කියලා. බලමු දාලා ඕල්ඩ් රේට මොකද වෙන්නේ කියලා. මේ හෝල්ඩරේ කැඩිච්ච එකක් මම මේ දැනට తాවකාලිකව ඔයගොල්ලෝ බලන්න මේ අරගෙන ආවේ. බල්බ් එක ගලවන තැනට කම්බි කෑල්ලක් තියලා ටේප් එක ගහගන්න එක තමයි හරිම විදිය. ඔයගොල්ලෝ එහෙම කරන්න එතකොට වඩාත් හොඳයි. එහෙනම් ජය වේවා.